හරි. ඔයා මේ ගැළපෙල්ල දන්නේ නැතුව ඔයාගේ O level 7 වෙනි ප්‍රශ්නේ මූල්‍ය ප්‍රකාශන ගණන් කරොත් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ගණන වර්ධිනවා. ඇයි? මේ ගැළපෙල්ල ඔයාට අනිත් ගැළපෙළ වගේ අතිරේක තොරතුරු වල හම්බෙන්නේ නැහැ. ඔයාට මේ ගැළපෙල්ල මේ ගාන ඇතුලේ හොයාගෙන තමයි කරන්න වෙන්නේ. මොකද මේ ගැළපෙල්ල ඩිරෙක්ට් අපිට දෙන්නේ නැහැ. අපිට මේ ගාන ඇතුලේ තියෙන මේ ගැළපෙල්ල හොයාගෙන අපිට මේ ගැළපෙල්ල කරන්න වෙනවා. මේ ගැළපෙල්ල තමයි බැංකු ණය කියන ගැළපෙල්ල. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද බැංකු ණය කියන්නේ මොකක්ද? මේ ගැළපෙල්ලේ ඇත්තම දේ මොකක්ද කියලා මම අද පැහැදිලි කරලා දෙන්නම්. ඔයා හිතන්න මේ ඉන්න ඔයා මේ ඉන්න ඔයා ඔයා හිතන්න මේ තියෙන්නේ මොකක් හරි බැංකුවක් උදාහරණයක් විදිහට HNB කියලා හිතන්න. ඔයා යනවා හරිද මේ වගේ ව්‍යාපාරයකට හිතන්න. ඔයා HNB බැංකුවෙන් ගිහිල්ලා ඉල්ල ගන්නවා රුපියල් ලක්ෂ 2ක ණයක්. රුපියල් ලක්ෂ 2ක ණයක් ඉල්ල ගන්නවා. ඔයා රුපියල් ලක්ෂ 2ක ණයක් ඉල්ල ගන්නවා නිකන් දෙනවා ණයක්. ඔයා ගන්න ණයක්. ඔයාට කවදාකවත් බැංකුවකින් ණය නිකන් දෙන්නේ නැහැ. සමාන වාරික වලින් ගෙවන්න කියනවා. හරිද? මෙන්න මේ 10 ලක්ෂ 2 ඔයාට එක්කෝ 18 පාලනය කියන්නේ මාසෙකට එක ගානේ මාස 18ක් වගේ වාරික වලින් ගෙවන්න කියනවා. ඒක අපි නම කියන මොකද්ද? වාරිකය. වාරික වලින් ගෙවන්න කියන්නේ. එයා ගණන් කරන කියනවා මම මේක 18 ඉඳලා වාරි කරන්න. රුපියල් 20000 ගානේ. රුපියල් 20000 ගානේ සමාන වාරික නැත්නම් වාරික 18කින් ඔයාලා මේ බැංකු ණය ගෙවන්න කියලා කියනවා. හරිද? එයා ඉතින් මේ වාරිකය ගෙවනවා. මේ වාරිකය ඇතුලේ එයා ගෙවන කොටස් දෙකක් තියෙනවා. එකක් වාගේ වෙනවා ඇත්තටම වාගේ වෙන වාරිකය. ඇත්තටම වාගේ වෙන වාරිකය. හරිද? ඒ වගේම එයා මේ වාරිකය ඇතුලේ අනිවාර්යෙන් ගෙවනවා පොලිය කියලා එකක්. මොකද්ද පොලිය කියන්නේ? ඇයි පොලියක් ඕනේ? පොලියක් ඕනේ වහිතන්න මෙයා බැංකුව කියන්නේ බැංකුව විසින් වන්න අයත් දෙන ලක්ෂ 2ක. මේ ලක්ෂ 2 හරියටම 20000 ගානේ මාස යම්කිසි ගානක් ඒ කියන්නේ වහිතන්න 20000 ගානේ මාස 10ක් ඊට පස්සේ ලක්ෂ 2 ඉවරයි. 20000 ගානේ මාස 10ක් ගාව ලක්ෂ 2 ඉවරයි. ඉතින් බැංකුව අපිට වාසියක් තියෙනවා. මොකද අපි ලක්ෂ 2ක් ගත්තා. ඒක මාසෙක විදියට බැංකුවට ගෙවුවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බැංකුවට ඒක අවාසි. එයාගේ සල්ලි ටිකක් අපිට දෙනවා. ඒක ආයි මේ ඊට ගාන යාට වෙන දෙයකට ඉන්වෙස්ට් කරන්න තිබ්බ සල්ලි තමයි අපි ඉල්ලගන්නේ. ඒක හින්දා එයා අනිවාර්යෙන් අපෙන් මුදලක් අය කරනවා. මොකක් හරි මුදලක් අය කරනවා. කිසි ගාණක්. අර පොලි පර්සන්ටේජ් එක කියලා දෙන බැංකු ණය පොලිය අර බැංකු වලින්ම අඩු කරා ණය පොලිය අඩු කරා එවිල්ල බැංකු ණය ගන්න කියලා කියනවා. අන්න ඒ පර්සන්ටේජ් එක තමයි කියන්නේ. ඒක 10ක් වෙන්න පුළුවන්, ඒක 8ක් වෙන්න පුළුවන්. දැන් 8ට මම අඩු කරලා තියෙනවා. ඒ වගේ බැංකු ණය පොලියක් ඒ බැංකුවේ තියෙනවා. එයා දෙන්නේ 10%ක බැංකු ණය. කියන්නේ 10%ක පොලි ප්‍රතිශතයක් තමයි ඔයාලට ලක්ෂ 2ක ණයක් දෙන්නේ. අන්න එහෙනම් එයා ඇත්තටම 20000ක් ගෙවුවට ඒ 20000න් 10000ක් නෑ 15000ක් බැංකු වාරිකයෙන් කැපෙනවා. ඒ කියන්නේ මේ ලක්ෂ 2කින් 15000ක් පළවෙනි මාසේ වාගෙවට පස්සේ කැපෙනවා. හැබැයි 5000ක් වගේ පොලිය. ඒ පොලිය ගෙවන්නේ කිසිම බැංකුවේ බැංකුවේ ලාභය. ණය දීලා බැංකුව ගන්න ලාභය තමයි ඒ. ඒ හින්දා මතක තියාගන්න වාරිකයක් ගෙවුවා කියලා. ඔයාගේ ඉදිරියදා ජීවිතේටත් බැංකු ණයක් ගෙවුවා කියලා. ඔයා ලක්ෂ 2ක බැංකු ණයක් අරගෙන වාරිකේ 20000ක් ගෙවුවා කියලා. ඔයා කවදාකවත් හිතන්න එපා. මගේ ලක්ෂ 2කින් මම 20000ක් ගෙවුවා. එහෙනම් මට 1,80,000ක් තව ගෙවන්න තියෙන කියලා. හරිද? ඔයාට තව ගෙවන්න ඉතුරුනේ යම්කිසි ගාණක් එයි. හැබැයි ඔයාට හිතන්න බෑ 20000ක් ගෙවුවා කියලා 20000ක්ම වාගේ බැංකු ණය අඩු වෙනවා. මොකද වාගේ බැංකු ණයෙන් අඩු වෙන්නේ වාරිකයට වඩා අඩු ගන්න. ඒගොල්ලෝ පොලිය විදියට යම්කිසි ගාණක් අඩු කරනවා. හරිද? ඒක තමයි බැංකු ණයේ කතාව. හරිද? ඔයා හිතන්න මේ ඔය ගාණ දෙන්නේ ශේෂ විරුක්ෂමේ හම්බෙනවා අපිට ශේෂය බැංකු ණය ලක්ෂ 2යි කියලා මොනවද? ලක්ෂ 2යි. බැංකු ණය ලක්ෂ 2යි කියලා ශේෂ විරුක්ෂමේ තියෙනවා. හරිද? පර්සන්ටේජ් එක අපිට හම්බෙනවා ඉස්සරහින් හරි පස්සෙන් හරි. 10%ක බැංකු ණය කියලා තියෙනවා. හරිද? අපි මේක දැක්කහම අපි අනිවාර්යෙන් ජංගම නොවන වගකීම් වල මේ ලක්ෂ 2ක බැංකු ණය කියලා වෙනවා. ලක්ෂ 2ක. ඔයා හරි ඔයාට වරදිනවා මේ ශේෂ පිරික්සමේ එයා ගිර තිබ්බොත් බැංකු ණය වාරිකයක් ගෙවුවා කියලා 20000ක. හරිද? බැංකු ණය වාරිකයක් 20000 ගෙවුවා කියලා කිව්වොත් වරදනවද? හැබැයි ඕලෙවල් වල
කවදාකවත් බැංකු පාරිකයක් ගෙවුවා කියලා සේල්ස් පිරික්ස මේ එන්නේ නැහැ. ඇවිල්ලත් නැහැ. හරිද? මෙන්න මේ වාරිකයක් ගෙවුවා කියලා එන්නේ නැහැ. හැබැයි වාර දෙනවා ශේෂයක් ගෙවු ණය පොලී කියලා. ගෙවු ණය පොලී වාහිතන්ද 5000ක් කියන දෙනවා. එහෙනම් වාරිකය ඔයගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද වාරිකය කියන කොටසක් ඔයගොල්ලන්ට වාරිකයක් ගෙවුවා කියන සාමාන්‍යයෙන් ඕලෙවල් වලදී ඇහෙන්නේ නැහැ. ඒ වලදී දානවා. හරිද? එහෙනම් ඔයා බැංකු ණය පොලී 5000ක් ගෙවලා මේ සේල්ස් පිරික්ස මේ දෙනවා හිතන්නේ නැහැ. බැංකු ණය දෙනවා වගේ ලක්ෂ 2ක්. හරිද? ඔයා ගංගමුණ වක්කීම් වල ණය ලක්ෂ 2යි කියලා දැම්මොත් ඔයා හරි. ඇයි? හරියන්නේ. එයා ගෙවලා තියෙන්නේ බැංකු ණය පොලිය. අන්න මම අර කිව්ව පොලිය විතරයි මෙයා ගෙවලා තියෙන්නේ. පොලිය විතරයි නම් මෙයා ගෙව්වේ. මෙයාගේ බැංකු ණය කීයක්වත් අඩු වෙනවද? නැහැ. මොකද මෙයා ගෙවලා තියෙන්නේ පොලිය විතරයි. පොලිය විතරක් ගෙවලා කවදාවත් මේ බැංකු ණය කියන එක අඩු කරන්න බෑ. ඒ හින්දා ඔයා ණය තාම තියෙනවා වගේ ලක්ෂ 2ක්. ඔයා මේ අවුරුද්දේ ණය පොලිය ගෙව්වා 5000ක්. ඒ හින්දා ඔයා මේ ආදායම් ප්‍රකාශනයේ ඔයා දානවා මේ මූල්‍ය වියදම් වල ගෙවු ණය පොලී 5000යි කියලා. දැම්මොත් වැරදි. ඇයි ඒකත් වැරදි? ඔයාට දෙනවා මේ බැංකු ණයයි බැංකු ණය ගාණයි. පර්සන්ටේජ් එකත් ඔයාට දෙනවා. එහෙනම් ඔයා පොලී හදන්න දන්නවා. ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් ඔයාට දෙන්නේ 10%ක පොලියට. එහෙනම් අපි ඒක 10%. එතකොට වරෙන්නේ 20000. ඔයා පොලිය ගෙවන්න ඕන 20000. හරිද? ලක්ෂ 2කට ඔයා එක මාසෙකට පොලිය විතරක් ගෙවන්න ඕන 20000. හරිද? එයා ගෙවලා තියෙන ශේෂය කීයද? 5000යි. එහෙනම් ඔයා තව 15000ක් ගෙවිය යුතුයි. හරිද? මේ මොකද්ද? ගෙවිය යුතු ගාන. ගෙවිය යුතුයි 15000ක්. ඔයා ගෙවලා තියෙන්නේ 5000යි. එහෙනම් ඔයා හොඳටම දන්නවා. ඔයාගේ ආදායම් ප්‍රකාශනය ඔයා දාන්න ඕන මුළු වර්ෂයට අදාළ වියදම. මුළු වර්ෂයට අදාළ වියදම ආදායම් ප්‍රකාශනයේ දානවා නම් ඔයා මූල්‍ය වියදම් වල ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ ණය පොලී කියලා 20000ක්. හරිද? එහෙනම් මේ ගෙවිය යුතු එක අපිට වගකීමක්. ජංගම වගකීමක්. එහෙනම් මේ ගෙවිය යුතු බැංකු ණය නැත්නම් ගෙවිය යුතු ණය පොලිය ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ජංගම වගකීම් වල ගෙවිය යුතු ණය පොලී කියලා රුපියල් 15000ක්. එහෙම දැම්මොත් වයින් ඉතින් හරි. ඔය වගේ පොඩි සරල කතාව ඔයාලට දැන් විභාගයට ගියා කියන්නේ ඔය අනිවාර්යයෙන්ම වගේ හත්වෙනි ප්‍රශ්න කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ගන්න අනිවාර්යයෙන්ම වරද්ද ගන්නවා. ඒ නිසා මේ ගන්න ගැන හොඳ අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. Thank you.